Apex online class එක ගැන ගොඩක් videos වල comments ආපු නිසා මේ updated video එක. ඉතින් ඔයාලගේ student number එක මේ විදිහට දුන්නට පස්සේ ඔයාලගේ password දීලා ඔයාලගේ access ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ class එක මෙන්න මේ විදිහට පල්ලෙහාට scroll කරලා ඔයාලගේ අවුරුද්ද දීලා එහෙම නැත්නම් class ID එක දීලා ඔයාලට filter කරලා ගන්න පුළුවන්. So ඔයාලගේ class එක මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලගේ classes වලට අදාළව තමයි ඔයාලගේ videos තියෙන්නේ. එතෙන්දී ඒ videos බලන්න ඕනි නම් ඔයාලට මෙන්න මේ Apex Code VUS කියන Code VUS කියන app එක ඕනි වෙනවා. apexonline.lk ඔයාලගේ username password දුන්නම මෙන්න මේ application එක through ඔයාලට videos බලන්න පුළුවන්. මෙන්න මේ අප්ඩේට් එක තමයි මට එයාලගෙන් ආව එක අප්ඩේට් එකක් කොහොමද පරණ ක්ලාස් වීඩියෝස් බලන්නේ කියලා. ඉතින් මේ විදියට ඔයාලට ක්ලාසස් වල වීඩියෝස් මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට ක්ලාස් එක ෆිල්ටර් කරලා ඔයාගේ ක්ලාස් වීඩියෝ එක තෝරගන්න පුළුවන්. ඔයාලා පහළට ස්ක්‍රෝල් කරන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් dates අනුව ක්ලාස් වීඩියෝස් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට අවශ්‍ය වෙන ක්ලාස් වීඩියෝ එක ඕපන් කරාම ඔයාලා ඔයාලගේ ක්ලාස් ෆීස් ගෙවලා නැත්නම් මෙන්න මෙතනින් buy now කියලා දීලා ඔයාලගේ ක්ලාස් ෆීස් එක දීලා ඔයාලට වීඩියෝස් බලන්න පුළුවන්. හැබැයි ක්ලාස් ෆීස් ගෙවපු කෙනෙක්ට මේ warning message එක එන්නේ නැහැ. ඔයාලට මේකේ access තියෙනවා. ඔයාලා ක්ලාස් ෆීස් ගෙවලා නම් මේ වීඩියෝ එක බලන්න try කරන අවස්ථාවේදී. හැබැයි මෙතන වැදගත් දෙයක් තමයි buy now කියන option එකෙන් ඔයාලට fee එක ගෙවන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ classes වල කලින් මාස වලට විතරයි. ඔයාලා එක වීඩියෝ එකකට pay කරාම ඒ මාසෙට අදාළ සියලුම වීඩියෝ unlock වෙනවා. ඉතින් ඔයාලට අදාළ මාසෙට ඒ කියන්නේ current month එකේ videos බලන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම class fee එක අදාළ app එකෙන් ගිහින් ගෙවලා තියෙන්න ඕනේ. කියන්නේ මේ app එකෙන් බෑ. ඔයාලා Apex online app එකෙන් class එක through ඔයාලගේ payment එක කරලා තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් මේ option එක available වෙන්නේ A level classes වලට. ඉතින් O level සහ අනිකුත් classes වලට mainly videos තියෙන මෙතන නැහැ. ඉතින් මේ විදියට බලලා videos pass videos බලන්න පුළුවන් A level students ලට තමයි. ඉතින් ඊට පස්සේ ඔයාලට mainly ඔයාලගේ අනිත් pass classes videos බලන්න පුළුවන් curriculum එකේ. ඉතින් ඒ කොහොමද කියලා තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ curriculum එකේ ඒ කියන්නේ ඒක මොකක්ද කියලා අපි බලමු. ඉතින් මේ option එක available වෙන්නේ ඔයා මේ class එකට ආගේ monthly fee එක ගෙවලා තියෙනවා නම් විතරයි. ඉතින් ඔයා monthly fee එක ගෙවපු student කෙනෙක් නම් ඔයාලට මේ options ටික ඔක්කොම පේනවා. ඉතින් ඔයාගේ class එක search කරලා මේ විදිහට පල්ලෙහාට යද්දී ඔයාලට පෙන්නනවා topic එකක් curriculum for this class කියලා. ඉතින් ඒකේ තියෙන ඔයාගේ topic wise ඔයාගේ videos ටික තියෙනවා. ඔයාගේ video එක open කරලා link එකකින් click කරාම මෙන්න මේ විදිහට YouTube ඔස්සේ ඔයාගේ video එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට ඔයාගේ පහුගිය studies ඒ වගේම ආපහු repeatedly classes වල උගන්වපු දේවල් බලන්න ඕනි නම් මෙන්න මේ option එක ඔයාලට Apex online ඔස්සේ available වෙනවා. ඒ වගේම මේ curriculum එක mainly focus වෙනවා O level students ලට. ඉතින් ඔයාලගේ class එකේ first week video එක add වෙන්නේ මේ curriculum කියන එකට. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි ඔයාලා O level student කෙනෙක් නම් ඔයාලගේ මේ videos තියෙන්නේ සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් තමයි. ඉතින් දවස් 5ක වගේ videos තමයි තියෙන්නේ. හැබැයි A level student කෙනෙක්ට එයාලගේ මාසෙ පුරාවටම මේ curriculum videos බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ class videos කියන එක ඔයාලට web එකකින් බලන්න බෑ. අනිවාර්යයෙන්ම app එක ඕන වෙනවා. ඒ වගේම curriculum එකේ videos නම් ඔයාලට web එක through බලන්න පුළුවන්. දෙක link එකක් through නේ තියෙන්නේ. ඉතින් එතකොට class videos බලන්න ඉතින් ඔයාලට පාරන videos බලන්න නම් web එක වගේම app එක තියෙන්න ඕනේ. ඉතින් මේ class videos අනුව date එක අනුව ඔයගොල්ලන්ගේ payments කරලා ඒ අදාළ විදියට කරන්න කියලා. ඔයාලට available නම් අනිවාර්යයෙන්ම video එක පෙන්නනවා. ඉතින් මං හිතනවා ඔයාලට ඕනි අප්ඩේට්ස් ටිකක් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙන්නේ නැති කියලා. හැබැයි ඔයාලට ගොඩක් ගැටලු සහගත තැන් තියෙනවා නම් මං හිතනවා හොඳම ඔප්ෂන් එක විදියට ඔයාලා ක්ලාස් එක විසිට් කරන එක.